පින්වත් දෙව්දුව ඔබ ඔය පැළඳගෙන ඉන්න ওই දිව්‍ය සලුපිලි දිව්‍ය මල් මාලා හරි ලස්සනයි. ඔබ ඔය වාඩි වී ඉන්න ආසනයත් හරි උදාරයි. රත්තරණින් කළ එකක්. ඔබ කැමති දිශාවටයි මේ ආසනය සිතේ වේගෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබලනවා. වලාකුළ ඇතුලෙන් දිලිසෙන විදුලිය වගේ. ඇත්තෙන්ම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින්ද ඔබට මේවා ලැබුණේ? සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබෙන්නේ මොන වගේ පිනකින්ද? මහානුභාව ඇති පින්වත් දෙව්දුව මිනිස් ලෝකේ ඉන්න කාලෙදී මොන වගේ පිනක්ද ඔබ කළේ? ආනුභාව සම්පන්නව ඔය බැබිලි ඉන්න පින මොකක්ද? ඔබේ සිරුරින් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ ගැන ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. මොන වගේ පින්කම් වලින්ද මේ සැප ලැබුණේ කියන ප්‍රශ්නයට ඇය මෙහිමයි පිළිතුරු දුන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ, මං ඒ කාලේ හිටියේ මනුස්ස ලෝකයේ. එදා ආගන්තුක ස්වාමින් වහන්සේ නමක් වැඩම කළා. මන් උන්වහන්සේට වැඩ සිටින්ට ආසනයක් පිළියෙල කළා. වන්දනා කළා, නමස්කාර කළා. මට පුළුවන් හැටියට දානයත් පූජා කරගත්තා. ඒ පිනින් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනින්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කොම ලැබුණේ ඒ නිසාමයි. මහානුභාව සම්පන්න වූ ස්වාමින් වහන්සේ, මිනිස් ලෝකෙදී ඔය පින තමයි මං කරගත්තේ. ආනුභාව සම්පන්නව බැබිලි ඉන්න පින ඕක තමයි. මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. පින්වතුනි, ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. මේ පින නම් ඊතා පුංචි පිනක්. මේ පිනෙන් නම් කිසිම උපකාරයක් නැහැ කියලා හිතලා පුංචි පිනකටවත් ගරහන්න එපා කියලා. ඒ වගේමයි පින්වතුනි, උද බින්දු නිපාතේන උදකුබ්බෝපි පූරති. වතුර බින්දුව එකතු වෙලා විශාල වතුර කලයක් පිරෙනවා. ඒ වගේමයි පින්වතුනි, පිනට කැමති කෙනා ටික නමුදු පින් කරද්දී ඒ පින්වන්තයාගේ ජීවිතය පිනින් පිරෙනවා. මේ වගේ ආලෝකයෙන් ආලෝකයටම ගමන් කරනවා. බැබලීමෙන් බැබලීමටපත් වෙනවා. ඉතින් පින්වතුනි, අප්‍රමාදීව තමන්ගේ ජීවිතේට පිනමයි රැස් කරගත යුත්තේ. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ගෝසිංහ වන අරණ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.